ධනෝදසිල්ලා වෙද මහත්තයා විසින් පවත්වනු ලබන 107 වෙනි ත්‍රිපිටක පූජාව ගාල්ල යක්කලමුල්ල ආරණ්‍ය සේනාසනයේදී පැවැත්වෙනවා. සියලුම දෙනාට ආරාධනා කරනවා කියන්නේ දෙවි මාස 26 වෙනිදා හවස 4ට තමයි තියෙන්නේ. මෙවර කරන ධනෝදසිල්ලා වෙද මහත්තයා විසින් ත්‍රිපිටක පුස්තක පූජාව 107ක් දැනට පූජා කරලා තියෙනවා. ඒ වගේම මේ ත්‍රිපිටකය අද වෙනකොට ත්‍රිපිටකය මේ විනාශ වෙමින් වනගත වෙමින් යන කාලෙක ත්‍රිපිටකය මේ වගේ සමාජගත කරනවා කියන්නේ ලොකු පින්කමක්. ඉතින් ඒක නින්දා සියලුම දෙනාට ආරාධනා කරනවා යක්කලමුල්ල ගාල්ල යක්කලමුල්ල ආරණ්‍ය කොඩිගහකන්ද ආරණ්‍ය සේනාසනයේ පැවැත්වෙන මේ 107 වෙනි ත්‍රිපිටක පූජාවට සහභාගී වෙන්න ගැන. ඒ වගේම ධර්මය බුදුදහම සිංහල ජාතිය විනාශ වෙමින් යන කාලෙක මේ ධනෝදසිල්ලා වෙද මහත්තයා විසින් පවත්වනු ලබන මේ ත්‍රිපිටක පුස්තක පූජාවට මම පුණ්‍යානුමෝදනා කරනවා. මේ වාගේ වැඩ කටයුතු කරගෙන ගිහිල්ලා මේ රට දා සිංහල ජාතිය රැක ගන්න කියලා මම එතුමාට පුණ්‍යානුමෝදනා පළ කරනවා. ඒ වගේම ගාල්ල දකුණු පළාතේ ඉන්න සියලුම දෙනාට ආරාධනා කරනවා මේකට සහභාගී වෙන්න කියලා. මාත් මේ රමුක්කන ප්‍රදේශයේ ඉඳලා